කාලයකට හෙතදී තිබුණු ගමක දහවල් කාලේ බොහෝම නිහඬ වගේම නිස්කලංක වුණා. කුරුල්ලෝ එහාට මෙහාට පියඹන සත්තු සිව්පාවෝ නිදහසේ හැසිරෙන ලස්සන දහවල් කාලයක් තිබුණු මේ ගමේ රැට මහා අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට ඉරේලිය වැටුණාම පාරේ ගහක් යට මියගිය හරකෙක්ගේ හෝ එළුවෙක්ගේ කොටස් දකින්න ලැබුණා. එහෙම නැත්නම් ගෙවල් වල කෑම හට්ටි මුට්ටි පිටින්ම අතෝදහන් වෙලා තිබුණා. මේ වෙන දේවල් ගැන ගමේ හැමෝම පුදුම වුණත් කිසිම කෙනෙකුට මේ ගැන අදහසක් තිබුණේ නැහැ. මේ ගමේම හිටියා සේතුපාල කියලා මිනිස්සෙක්. සේතුපාලගේ ගෙදර එළදෙනක් හිටියා. සේතුපාලයි යාගේ බිරිඳයි ජීවත් වුණේ මේ එළදෙනගෙන් ලැබෙන කිරි විකුණලයි. ඉතින් ඒ නිසාම සේතුපාල වගේම සේතුපාලගේ බිරිඳත් මේ එළදෙනට බොහොම හොඳින් සලකන්න පුරුදු වෙලා හිටියා. රාලේ අනේ රාලේ මේ බලන්නකෝ අපේ එළදෙනගෙන් කිරි කඳුලක්වත් දොවා ගන්නට බෑනුවේ. ඒ මොකෑ අපේ හාමිනේ අපි ඒ කන්ට දුන්න තනකොළ වලට කිරි වරණ කොළ జాතියක්වත් කලවම් වෙලාවක්ද හාමිනේ? එහෙම වෙන්නේ කොහොමයි රාලේ? අපි ඔය තනින් තනකොළ කපන්නේ අද කීයක බෑ. මේ විදිහට සේතුපාලගේ එළදෙන දවස් කිහිපයක්ම කිරි දුන්නේ නැති නිසා සේතුපාල වගේම සේතුපාලගේ බිරිඳත් හිටියේ බොහොම කනස්සල්ලෙන්. එදා රෑ සේතුපාල දැක්කා එයාගේ හරක් මඩුව පැත්තට වයසක කාන්තාවක් හැරමිටි ගහන ගමන් ඇතුල් වෙනවා. ඉතින් සේතුපාල මේ වයසක කාන්තාවට හොරෙන් වයසක කාන්තාව පිටිපස්සෙන් යන්න පටන් ගත්තා. හරක් මඩුවට ඇතුල් වුණු වයසක කාන්තාව එළදෙනගේ බුරුල්ලට කට තියාගෙන කිරි බොන්න පටන් ගත්තා. උඹේ ඔය කිරි හන්දම මේ දවස්වල මගේ බඩ හොඳ හැටි පිරෙනවා. හහා ඒ හින්දම මට හොඳ හැටි සනීපෙට නිින්ද යනවා. මෙහිම කියලා වයසක කාන්තාව එතනින් පිටත් වුණා. සේතුපාල දැකපු හැම දෙයක්ම සේතුපාල ඉක්මනින්ම ගිහින් එයාගේ බිරිඳට කිව්වා. ඉතින් පුදුම වෙන්ටත් දෙයක් අපේ රත්ති කිරි නොදෙන එක. කන්න නැත්තම් ඉල්ලුවා නම් මොකෑ අපි නොදී ඉන්නවද රාලේ? කලබල වෙන්න කාරි නෑ හාමිනේ. අද රෑ අපි රත්ති හරක් මඩුවෙන් අයින් කරමු. එතකොට බලමුකෝ උන්ද හොරෙන් කිරි බොන හැටි. ඔන්න ඉතින් එදත් රෑ වුණා. කතා කරගත්ත විදිහටම සේතුපාල වගේම සේතුපාලගේ බිරිඳත් එකතු වෙලා රත්ති හරක් මඩුවෙන් අයින් කරලා වෙන දේ දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට අර වයසක කාන්තාව හැරමිටි ගහගෙන හරක් මඩුව ඇතුළට ගියා. "කෝ මේ එළදෙන? කෝ එළදෙන? මට බඩගිනි බොලව්. මට කිරි ගෙනත් දියල්ලා. මට කිරි ගෙනත් දියල්ලා." අනේ හැබැට මෙච්චර වයසට ගිහිලත් ලැජ්ජ නැද්ද ඔහෙට හොරකම් කරන්නට? උඹලා කාටද බොලව් හොරු කියන්නේ? මේ බලාපලා මං කවුද කියලා. මෙහිම කියපු වයසක කාන්තාව එක පාරටම මහ භයානක යකින්නක් බවට පත් වුණා. මේ යකින්නගේ ඇඟ කොටස මීමැස්සෙක් වගේ. ඒ වගේම මේ යකින්නට පියාඹන්නත් පුළුවන් වුණා. යකින්න දැකපු සේතුපාල වගේම බිරිඳත් හොඳටම බය වුණා. මට දැන් බඩගිනි. මේ දවස් ටිකේ මං නිදහසේ හිටියා උඹලගේ එළදෙනගෙන් කිරි බීලා. නැත්තං හැමදාම රෑට දඩ යමක් හොයන්න මහන්සි වෙන්න වෙනවා. දැන් උඹලා ඒකත් නැති කරපු හින්දා මොන් උඹලා දෙන්නව මරාගෙන කනවා. අනේ අපි වතාරින්න. අපි හැමදාම රෑට ඔයට ඇති තරම් කණ්ඩ දේවල් ගෙනත් දෙන්නම්. අනේ අපි පොරොන්දු වෙනවා. ඒ අදහසත් නරක නෑ. එතකොට මට හැමදාම රෑට මහන්සි වෙලා කෑම හොයන්න ඕන වෙන්නේ නෑ. දැම්ම මට කණ්ඩ දෙයක් ගෙනත් දියලා. ඉක්මන් කරහල්ලා. බොහොම බයෙන් කුස්සියට ගියපු සේතුපාලගේ බිරිඳ ගෙදර උයලා තිබුණු කෑම ගෙනවිත් යකින්නට දුන්නා. කෑම කාලා ඉවරුණු යකින්න ආපහු පියාඹගෙන ගිහින් තමන් ඉන්න ගහේ මී වදේ ඇතුළට රිංගගත්තා. පහුවදා උදේ සේතුපාල ගමේ හැමෝටම සිදුවුණු දේ විස්තර කළා. එහෙනම් පහුගිය දුහේ රෑට අමුතු දේවල් සිද්ධ වුණේ මේ නිසයි. මේකට පිළියමක් අපිමයි හොයන්ට ඕනේ. එදා රෑ ගමේ කිහිප දෙනෙක් සේතුපාලගේ ගෙදරට එකතු වෙලා යකින් එනකම් බලන් හිටියා.
යකින්න ඈතින් පියාඹගෙන එනවා දැකපු හැමෝම හොඳටම බය වුණා. අනේ සේතුවෝ අද රෑටත් ඔහේ තියෙන දෙයක් කන්ට දෙනවා. මේක අපිට කොරන්ට පුළුවන් රාජකාරියක් නොවේ හැඩයි. එඩීටි මිනිසයා කතාව අහපු සේතුපාල එදත් යකින්නට කන්න කෑම දුන්නා. යකින්න කාලා එතනින් යන්න ගියා. සේතුවෝ අර කැලෑවේ ඉන්න ඍෂිවරයා මුණ ගැහුණොත් හොඳා. අපිට පිළියමක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. හෙට උදේම අපි පිටත් වෙමු. ඔන්න ඉතින් කතා කරගත්ත විදිහටම සේතුපාලයි අර වැඩිහිටි මිනිස්සයයි කැලෑවේ ඉන්න ඍෂිවරයා මුණ ගැහෙන්න ගියා. සිදුවුණු හැම දෙයක්ම සේතුපාල ඍෂිවරයාට කියන්න පටන් ගත්තා. අනේ ඔබතුමාට පින් අයිති වෙනවා. අපිව මේ කරදරෙන් ගලවලා දෙන්න. හොඳයි. මම මේ කරදරේ අහක් කරලා දෙන්න. ඒත් ඔය ළමයි ඒකට මට කැලෑවේ පොකුණ ළඟ ඉන්න කපුටව එක් කරගෙන එන්න ඕනේ. මේ කරදරේ ඉවර කරන්න පුළුවන් ඒ කපුටට විතරයි. එහෙමයි අපි එහෙම කරන්න. හැබැයි කපුට එක්ක ගණදෙනු කරන්න ඕනේ බොහොම පරිස්සමෙන්. කපුට අමනාප වුණොත් මේ කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඍෂිවරයාගේ උපදෙස් ඔලුවට ගත්ත සේතුපාල වගේම වැඩිහිටි මිනිසයාත් කපුට ඉන්න පොකුණ ළඟට ගියා. කපුටු මහත්තයෝ අනේ ටිකක් අපිට බෑ දකින්න එළියට ආවනම්. අනේ අපි කපුටු මහත්තයාගෙන් ලොකු උපකාරයක් බලාපොරොත්තු වෙනුයි ආවේ. අනේ අපි ඔබතුමා කියන ඕන එකක් කරන්න. අනේ ඉතින් අකමැත්තෙන් වුණත් සේතුපාල නටන්න පටන් ගත්තා. අනේ කපුටු රාලේ උදව් දෙන්න රාලේ සතුටු සිතින් අපිත් එක්ක යන්න එන්න රාලේ. අනේ කපුටු රාලේ ඔහේ හොඳයි රාලේ හොඳම හොඳයි රාලේ ඉන්න යන්න රාලේ අනේ කපුටු රාලේ. සේතුපාලගේ නැටුමට සතුටුණු කපුටා සේතුපාල එක්ක ඍෂිවරයා මුණ ගැහෙන්න ගියා. මේ හැමෝම එකතු වෙලා යකින්න ඉන්න ගහ යටට ගියා. ඍෂිවරයා තමන්ගේ මායා බලෙන් සුවඳ මලක් මැව්වා. ෂා පුදුම සුවඳක්. යකින්න ඇවිත් මලෙන් පැණි බොන්න පටන් ගත්තා. ඒ එක්කම යකින්න ප්‍රමාණයෙන් කුඩා වෙන්න පටන් ගත්තා. පැනපු ගමම කපුටා යකින්නව එක කටට ගිලලා දැම්මා. එදායින් පස්සේ ඒ ගම කලින් තිබුණා වගේම නිහඬ නිස්කලංක වුණා. ඔන්න එහෙනම් ආපහු අලුත් ලස්සන කතාවක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. කතාව ගැන ඔයාගේ අදහස් ලියාගෙන යන්න වගේම අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.